Use any ATM of your convenience and stand a chance to win gold sovereigns. Lanka Pay. එනදි කතා කරන්නේ ඇත්ත වශයෙන්ම කොමිෂන් සභාව ඔක්කොලට මෙන්න කියලා තුනයි. එතෙන්ට ඒ නිසා මං හිතන්නේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා මේ කරුණු මම මෙතන කිව්වත්. මොකද එන්න කියන්නේ කරුණු කියන්නේනේ. අනික මං විරුද්ධ වුණා මේ තියෙන ලිපිගොනු පිට අයට පෙන්වන එක ගැන. මගේ හැම කාටද පෙන්වුවේ කියලා මං අප්‍රේල් 11 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේ කරන කතාව කිව්වා. 15 වෙනිදා එන්න කියලා තියෙන්නේ අල්ලස් කොමිසමට. දැන් මම දැක්කා ලියුමක් ලියලා තියෙනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවල. ඒ කියන්නේ එතුමා ලියුම දැකලා තියෙනවා. එතුමා බොරු කියන්න බෑනේ. මේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමා ඒ කාර්යාලය එක්ක අරගන්නවා කියලා. ඉතින් මං කිව්වා මට සාධාරණයක් සිදු වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මගේ නීතිඥ මහතුන්ට කොමිසම මුණ ගැහෙන්න වෙලාවක් දෙන්න කියලා. මම දන්න තරමට මේ රටේ පළාත් සභා මහා ආණ්ඩුව මුදල් යොදවන්න පුළුවන් විසර්ජන පනත නීතිය අනුව. විසර්ජන නීතියක තියෙනවා වියදම් කරන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණය. ණයට ගන්න ප්‍රමාණය. එය වියදම් කිරීමේදී කොයි අංශවලටද වියදම් කරන්න කියලා. මේ මුදල් දෙන්නේ එකතු කරන්නේ වියදම් කරන්න කියන්නේ මේ මුදල් වියදම් කරාම ප්‍රාග්ධන නැත්නම් පුනාවත වැඩ කටයුතු වලට මේ මුදල් ආර්ථිකයට යනවා. හැම එකම ආර්ථිකයට යනවා. ආර්ථිකයට මුදල් ගියාම තමයි ආර්ථිකය නැගලා ගන්නෙ. ඉතින් මේ මුදල් ඔක්කොම අරගෙන අපි තැන්පත් ගිණුම වල දැම්මම මොකද යන්නේ? අනික තැන්පත් ගිණුම දාලා වැඩ නැහැ බැංකුවලට මුදල් දෙන්න හේතුවනේ ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් ආර්ථිකය දුවන්නේ ආර්ථිකය දුවන්නේ නැත්නම් මුදල් ගන්න බෑ. එහෙනම් මුදල් එවලෙම යොදවන්න ඕනේ වැඩ කටයුත්තට. අපි මුදල් අරගෙන ඔබතුමාලා ගෙවන ගමන් කවුරු හරි ඒක තැන්පත් ගිණුමක තියලා ඒ මුදල් අරගෙන මහ ඇමතුමා රට යනවා. ඒක කරන්නද? ඉතින් මගෙන් ඇහුවා මොකද්ද මේ ගැන මේ මුදල් ඉතින් මං කව මේ අනුව අපි කියනවා නම් මුදල් එකතු කරගෙන අපිට භාණ්ඩාගාරයේ ලේකම්ට විරුද්ධව නඩු දාන්න වෙයි. මේ තියෙන මුදල් ඔක්කොම පිටකොටුවට ගිහින් වැඩි පොලියට දුන්නේ නැති එක. ප්‍රධානම එක තියෙන්නේ පඩි ගෙවන එක. ඒ දිනේට පඩි ගෙවන්න ඕන. මුදල් නැත්තම් ණයට අරගෙන හරි ගෙවන්න ඕන. ඒකයි අපි කරන්නේ. ඒ ඔක්කොම කල් දාන්නද ආපහු තැන්පත් ගිණුම අවසන් වෙනකන්. මුදල අරගත්තා මේ මුදල අපි තැන්පත් ගිණුමක දැම්මා. ඒක අයින් කරාම මාස දෙකකට ඉස්සෙල්ලා මේකෙන් අලාභය ලබනවා කියන එක මං අහන්නේ කවුද කිව්වේ තැන්පත් මුදලක දාන්න කියලා. අපි මෙතන වියදම් ගෙවන්න කියලා ඔබට මුදලක් දුන්නොත් ඒ මුදල වියදම් ගෙවන්න නැතුව තැන්පත් ගිණුමක දැම්මොත් මොකද වෙන්නේ? අපරාධයක් නඩුවක් නෙවෙන්නේ. මේ මෙතනින් මුදල් අයින් කරනවා කියන එක අපරාධයක් නම් ඒ කාලේ මුදල් ලේකම්ට විරුද්ධව නඩු දාන්න ඕනේ. වැඩිපුර පොලිය ලැබුණ තැනෙන් අයින් කළා රජයේ බැංකු දෙකට දැම්මේ.